ඔයා කවදා හරි වැස්ස කියලා දෙයක් දැකලා තියෙනවා නම් අනිවාර්යෙන් අකුණු කියන සංසිද්ධියට මුහුණ දීලා ඇති. ඒත් ඔයා කවදා හරි හිතලා තියෙනවද අපි මේ දකින අකුණු වල විද්‍යාත්මක රහස මොකක්ද කියලා? ඔව්. සමහරක් විට ඔයා ඒක ගැන හිතලා නැති වෙන්න උනත් පුළුවන්. ඒ කොහොම වුණත් දොරටුවෙන් එහා විශ්වය දකින අපෙන් අකුණු ගැන අමුතුම විදිහේ කතාවක් මෙන්න මේ වීඩියෝ එක තුලින්. ඔක්කොටම කලින් අපිට බලන්න වෙනවා මොකක්ද මේ අකුණක් කියන්නේ කියලා. වැඩි ලොකු විස්තරයක් ඕනේ නෑ. මං සරලව ඔයාට කියන්නම් අකුණක් කියන්නේ වලාකුළු වල එකතු වෙලා තියෙන අතිවිශාල ආරෝපණ ප්‍රමාණයක් එකවර නිදහස් වී යාමක් කියලා. කිව්වට ඔයා විශ්වාස කරන එකක් නැහැ. සාමාන්‍යයෙන් අකුණක උෂ්ණත්වය සෙල්සියස් අංශක 30000ක් විතර වෙනවා. මෙන්න මේ අගය සූර්යාගේ මතු පිට උෂ්ණත්වයටත් වඩා විශාල අගයක්. එක අකුණක කරන්ට් ඇම්පියර් 30000ත් ලක්ෂයත් අතර ප්‍රමාණයක් ගබඩා වෙලා තියෙනවා. දැන් එහෙනම් ඔයාට තේරෙනවා ඇති ඇයි අකුණක් මෙච්චර මාරාන්තික වෙන්නේ කියලා. මම මේ කියන සිද්ධියට ඔයා අනිවාර්යෙන් මුහුණ දීලා තියෙන්නම ඕනේ. සද්ද ඇහෙනවා, එළිය පේනවා, ඒත් අකුණක් වැදුණු තැනක් හොයාගන්න නැහැ. මෙන්න මේකට හේතුව ඔයා මම සාමාන්‍යයෙන් දන්න මාරාන්තික අකුණට වඩා වෙනස් වෙච්ච තවත් අකුණු වර්ග කිහිපයක්ම අපිට අහසෙදි බලා ගන්න පුළුවන් වෙන එක. අපි දැන් බලමු මොනවාද අපිට හම්බෙන එක එක වර්ගයේ අකුණු කියලා. පළවෙනි එක තමා වලාකුළෙන් වලාකුළට පනින අකුණු. මෙන්න මේ වලාකුළකින් වලාකුළකට පනින අකුණු වලින් අපිට කිසිම හානියක් සිද්ධ වෙන්නේ නැහැ වගේම ලෝකයේ වැඩිපුරම හම්බෙන්නේත් මෙන්න මේ වලාකුළකින් වලාකුළකට පනින අකුණු. ඊළඟ අකුණු වර්ගය අහසින් පොළවට පොළා පයින් අකුණු. මෙන්න මේ අකුණු වලින් තමා අපිට සිද්ධ වෙන හැම කරදරයක්ම වගේ සිද්ධ වෙන්නේ. මේ අකුණු ගැන ඔයාලට අමුතුවෙන් දෙයක් කියලා දෙන්න නැහැ. මොකද අපි හැමෝම එදිනෙදා ජීවිතේදී මුහුණ දෙන්නේ මෙන්න මේ මාරාන්තික අකුණු වලට. ඊළඟ අකුණු වර්ගය ගැන ඔයා විශ්වාස කරන එකකුත් නැහැ. මේවා කලාතුරකින් තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ අකුණු අහසින් ඉඳන් පොළවට නෙවෙයි පොළවේ ඉඳන් අහසට විහිදලා යන අකුණු. මේකෙදි විශාල කඳු උස් ගොඩනැගිලි වගේ දේවල් වලින් අහසට විදුලියක් යන එක තමයි සිද්ධ වෙන්නේ. ඔන්න දැන් තමයි ඔයාලා ඔච්චර වෙලා බලාගෙන හිටපු කොටසට අපි එන්න යන්නේ. අපි දැන් කතා කරන්න යන්නේ ලෝකයේ අපිට හම්බෙන අභිරහස් අකුණු ගැන. පළවෙනි අකුණු විශේෂය තමා බෝල අකුණු කියලා කියන්නේ. සමහරක් විට ඔයා මේ වගේ සිද්ධියක් අත්දැකලා තියනා වෙන්න උනත් පුළුවන්. එහෙම නැත්නම් කාගෙන් හරි අහලා දැනගෙන තියනා වෙන්න උනත් පුළුවන්. මෙන්න මේ කියන්නේ ගිනි බෝලයක් වගේ අකුණක් අහසේ ඉඳන් පාවෙලා එනවා වගේ සිද්ධියක් ගැන. මේ සිද්ධිය ගැන සම්පූර්ණ පැහැදිලි කිරීමක් විද්‍යාත්මකව තාම දීලා නැහැ. ඒත් විද්‍යාත්මක මතවාද කිහිපයක් තියෙනවා මෙන්න මේක කොහොමද වෙනව ඇත්තේ කියලා. විද්‍යාත්මක මතවාද ගැන කතා කරන්න කලින් අපි මුලින් බලමු බෝල අකුණු ගැන ජනප්‍රවාදයේ තියෙන අදහස් මොනවද කියලා. යුරෝපයේ සමහර ජනප්‍රවාදවල මේ අකුණු ඩෙවිල් ෆයර් බෝල් කියලා හඳුන්වලා තියෙනවා. චීනයේ ජනප්‍රවාදවලට අනුව යාලා මේ දකින්නේ Tamanගේ මරණයට පෙර අහසේ දකින ආත්මයක්ලු. සමහරු විශ්වාස කරනවා මෙන්න මේක සිද්ධ වෙන්නේ වර්ෂා දෙවියන්ගේ කෝපයක් නිසා කියලා. දැන් අපි බලමු මෙන්න මේ අකුණු ගැන විද්‍යාත්මකව මොන වගේ මතවාදද ඉදිරිපත් වෙලා තියෙන්නේ කියලා. පළවෙනි එක ප්ලාස්මා ගෝලිකා මතය. ඉතා උණු විදුලි ප්ලාස්මා Tamanගේම විදුලි ශේෂ්ත්‍රයෙන් ස්ථායීව පවත්වා ගන්නවා කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. දෙවෙනි එක සිලිකන් වාෂ්ප මතය. මේ කියන්නේ අකුණක් බිම වදිනකොට බිම තියෙන සිලිකන් එහෙම නැත්නම් වැලි වාෂ්ප වෙලා දිලිසෙන ගෝලයක් බවට පත් වෙනවා කියන එක. තුන්වෙනි එක මොලේ දෘශ්‍ය ව්‍යාකූලතාවය. මේකෙන් අදහස් වෙන්නේ දැඩි අකුණු ආලෝකයේ හමුවේ අපේ මිනිස් මොළය ඒ අකුණු ආලෝකයේ ගෝලයක් වගේ දකිනවා කියන එක. අපි ඊළඟට කතා කරන්න යන්නේ රෙඩ් ස්ප්‍රයිට් සහ බ්ලූ ජෙට් කියන වෙනස්ම විදිහේ අකුණු වර්ග දෙක ගැන. විද්‍යාත්මක පැහැදිලි කිරීම බලන්න කලින් අපි බලමු ජනප්‍රවාදවල මොනවාද මේ අකුණු ගැන කියවෙන්නේ කියලා. සමහර ගුවන් නියමෝ කියනවා එයාලා අහසේ නටන භූතයෝ දැක්කා කියලා. සමහරක් පැරණි ගුවන් යානාවල වාර්තා වෙනවා එයාලා මේ දැක්කේ රතු දේවදූතයෝ කියලා. සමහරක් දේශවල යුද්ධයක් හෝ විපත්තියක් ඉදිරියෙන් එන සලකුණක් විදිහට මෙන්න මේ කියන අකුණු වර්ගය දැකලා තියෙනවා. අපි දැන් බලමු බ්ලූ ජෙට් සහ රෙඩ් ස්ප්‍රයිට් කියන අකුණු වර්ගවලට මොකද්ද විද්‍යාත්මකව දීලා තියෙන පැහැදිලි කිරීම කියලා. අපි දැන් බලමු විද්‍යාත්මකව බ්ලූ ජෙට් අකුණක් කියන්නේ මොකක්ද කියලා. මේවා සාමාන්‍ය අකුණක් වගේ ඉහළ සිට පහළට ගමන් කරන්නේ නැහැ. වලාකුළෙන් ඉහළට වෙඩිල්ලක් වගේ ගමන් කරන එක තමයි සිද්ධ වෙන්නේ. විද්‍යාත්මයෝ කියන විදිහට වලාකුළ ඇතුලේ ආරෝපණ අසමතුලිතතාවයක් ඇති වෙලා මේ විදුලියට වලාකුළෙන් බිමට පැන ගන්න බැරි වෙනවා. අන්න එහෙම පැන ගන්න බැරි වෙන විදුලි ධාරාව අහසේ ඉහළ ස්තර වලට ගමන් කරනවා.
අන්න එහෙම නිදහස් වන විදුලි ධාරාව නිල් පාට ජෙට් එකක් වගේ දකින හින්දා තමයි මේවට බ්ලූ ජෙට් අකුණු කියලා කියන්නේ. ඉහළ වායුගෝලයේ තියෙන නයිට්‍රජන් අණු උද්දීපනය වීම හින්දා තමයි මෙන්න මේ අකුණු වලට නිල් පාටක් ලැබිලා තියෙන්නේ. 1990 වෙනකම්ම මිනිස්සු හිතාගෙන හිටියේ මේක මොකක් හරි අద్භූත සිදුවීමක් කියලා. ඒත් 1990න් පස්සේ මිනිස්සු හොයාගත්තා මේක තනිකරම භෞතික විද්‍යාත්මක සංසිද්ධියක් කියලා. දැන් අපි කතා කරන්න යන්නේ රෙඩ් ස්ප්‍රයිට් කියන අකුණු වර්ගය ගැන. මේවා සාමාන්‍ය අකුණු වලට වඩා ඉහළ හසින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේවා බිමට වැටෙන්නේ නැති වලාකුළු වලට ඉහළින් අහසේ රතු පාටින් දිස්වන අහස් ආලෝකයක් වගේ දෙයක්. එහෙම ගොඩනැගෙන විද්‍යුත් ක්ෂේත්‍රයේ හමුවේදී වායුගෝලයේ තියෙන නයිට්‍රජන් අණු උද්දීපනයට ලක් වෙලා රතු පාට ආලෝකයක් නිකුත් කරනවා. අන්න එහෙම නිකුත් කරන රතු පාට ආලෝකයට තමයි අපි රෙඩ් ස්ප්‍රයිට් කියලා කියන්නේ. අපිට මේක ජෙලිෆිෂ් කෙනෙක් වගේ, කැරට් අලයක් වගේ, ශාකමය වූ ගසක් වගේ විවිධ හැඩතල වලින් බලා ගන්න පුළුවන්. මිලිතප්පර 1/10ත් අතර කුඩා කාලයකදී සිද්ධ වෙන මේ සංසිද්ධිය පියවි හැඩ බලා ගන්න එක ගොඩක් අමාරු දෙයක්. 1989ට කලින් මිනිස්සු හිතාගෙන හිටියේ මේක මිත්‍යා සිදුවීමක් කියලා. ඒත් 1989න් පස්සේ මිනිස්සු හොයාගත්තා මේක ඇත්තටම සිද්ධ වෙන 100%ක්ම විද්‍යාත්මක සංසිද්ධියක් කියලා. දැන් අපි අපේ වීඩියෝ එකේ අවසානයට ඇවිල්ලා ඉන්නේ. හැමෝම දන්න අකුණු ගැන වෙනස්ම විදිහේ කතාවක් දැන් ඔයා දන්නවා. මේ වීඩියෝ එක ගැන කියන්න මොකක්ම හරි අදහසක් තියෙනවා නම් ඒ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අමතක කරන්න එපා. ඒ විතරක් නෙවෙයි ඔතන ඔය පහළ තියෙන subscribe button එක ඔබලා ඒකේ තියෙන bell icon එක click කරගෙන යන්න අමතක කරන්නත් එපා.